අපි අද පැමිණිය අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අපි හැමදාම කියන දේවත් තමයි මේ රටේ ජනතාවත් එක්ක ළඟම තියෙන ආයතනය තමයි පාරිභෝගික කටයුතු වෙන අධිකාරිය. පාරිභෝගික අධිකාරියේ හරි දෙයක් වෙන්නේ නැත්නම් හොරකම් වංචාව දූෂණය තියෙනවා නම් අපි ඒවට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ මෛත්‍රික ඉන්න අපේ පාරිභෝගික අධිකාරියේ පරිගණක අංශයේ හිටපු ප්‍රධානියා ඩිලන් මැත්තුමා තමයි මේ තියෙන පැමිණිල්ලේ අපි දාපු එක මේ බාරගත්තා කියලා තියෙනවා. මෙහිදී වැදගත්කම තියෙනවා. ඔබ දන්නවා පාරිභෝගික අධිකාරියේ පාරිභෝගිකයන්ට දීලා තියෙනවා 1977 දුරකථන අංකයක්, කෙටි දුරකථන අංකයක්. මේ දුරකථන අංකයට තමයි පාරිභෝගිකයා ඕන වෙලාවක කතා කරලා තොරතුරු විමසන්න ඕන, පැමිණිලි දාන්න ඕන. ඒ සියලු ගනුදෙනු වෙන්නේ ඒකේ. මේකේ පාරිභෝගික කටයුතු බඳ අධිකාරියේ විශේෂයෙන් මේ අධ්‍යක්ෂ කියන මහත්තයා 1977 අංකය ගන්නකොට පරිගණක අංශයේ ප්‍රධානීන්ගෙන් නිර්දේශ අරන් නැහැ. ඒ වගේ තමයි ටෙන්ඩර් පටිපාටියක් නැතුව මේක අරන් තියෙන්නේ. ඒකෝට ලක්ෂ 100ක් වියදම් කරලා තියෙනවා. ඒකේ පරිගණක අංශයේ ප්‍රධානී මහත්තයා කියන විදිහට මේකට 20000ක්වත් වියදම් වෙලා නැහැ. ලක්ෂ 100ක් ගිහිල්ලා තියෙනවා. මේක පැහැදිලිවම කිසි අනුමැතියක් නැතුව වෙච්ච දූෂණයක්. ඒ වගේම තමයි තමන්ගේ පරිගණක සෙක්ෂන් එක, කියන්නේ තමන්ගේ සෙක්ෂන් එක අනිත් අයවා ඔක්කොම තියද්දි තමාගේ සෙක්ෂන් එක විතරක් මෙයා පරිගණක ගත කරගෙන තියෙනවා. ඒකටත් ඇවිල්ලා කිසිම අනුමැතියක් නිර්දේශයක් කරන්නේ නැහැ පරිගණක අංශය. ඒකම ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කරලා නැහැ. එතනත් දූෂණයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අයථාවත්කම් ඉපීම සම්බන්ධවත් මේ මහත්යට පැමිණිලි තියෙනවා. අයථාවත්කම් ඉපීම යටතේ විශාල මුදලක් උපයලා තියෙනවා කියලා අපිට පැහැදිලිව තියෙනවා. ඒවා සියල්ලට තමයි පැමිණිලි දාලා තියෙන්නේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට. ඉදිරියේදී මේ සඳහා නිසි ක්‍රියාමාර්ග ගයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි සත්ජන බලකාය විදියට මේ වෙනකොට පැමිණිලි 16ක් දාලා තියෙනවා. වැටලීම් කිරීමේදී කරන හොරකම් පව අපි දාලා තියෙනවා. ඒ නිසා පාරිභෝගික අධිකාරිය විශේෂ සඳහන් කරන්න ඕනේ. වසන්ත සමරසිංහ අමාත්‍යතුමාට විශේෂ උවමනාවක් තියෙනවා මේක හදන්න. එතුමාව රවට්ටම මේ අය මේගොල්ලෝගේ දූෂණය තවදුරටත් කරමින් පවතිනවා. ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරියේ ඉන්නවා ෆුල් ටයිම් අධ්‍යක්ෂකවරුන් 30 දෙනෙක්. ඒ 30 දෙනාට වැඩ කරන්න දෙන්නේ නැහැ. මේ ඉන්න හොරු ටික ඒගොල්ලොන්ට විරුද්ධව එක එක දේවල් කරමින් පෙස්සන් ගහමින් ඒගොල්ලොන්ට කටයුතු කරනවා. ඒගොල්ලෝ නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නිසි නීති තමයි කරන්නේ. ඒගොල්ලොන්ගේ මගත් අහුරමින් ඉන්නවා. ඒකත් සඳහන් කරන්න අපි සත්ජන බලකාය විදිහට මේ සඳහා සම්පූර්ණ විරෝධතාවය ප්‍රකාශ කරමින් අපේ ජනතාවට කියන හැම වෙලාවෙම මේ පාරිභෝගික අධිකාරිය තියෙන්නේ ඔබ වෙනුවෙන් තමයි මේ ආයතනය තියෙන්නේ. ඒ නිසා අපි නැගී ඉන්නකොට ඔබලත් ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. මම කියන්නේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවයේ හැම නිලධාරියෙක්ම වංචා කරලා දූෂණය කරලා සල්ලි හම්බ කරන්න එපා. මේවා මහජනයාගේ මුදල්. මේවා මහජනයාට දෙන්න ඕන. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ රාජ්‍ය සේවයේ හැමෝම එයා හොයන වාහනේ ඉඩම් හැම එකක්ම හොයන්න. හොයලා බලන්න මේගොල්ලෝ කොහොමද මේවා ගත්තේ කියලා. ඕන කෙනකින් අහන්න. ඉහළම නිලධාරිය ඉඳන් පොඩිම නිලධාරියා දක්වා මෙන්න මේ පනතක් ගේන්න. ගෙනල්ලා මේ මුදල් කොහොමද හෙව්වේ හොයාගන්න විදිය දෙන්න බැරි නම් ඒව ඔක්කොම රාජසන්තක කරන්න. මේ සිස්ටම් චේන්ජ් එක කරන්න ඕන. දේශපාලනය කරන අය විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීත් මේකට එකතු වෙන්න ඕන.